සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මම. සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. අද අපි හදන්න යන්නේ බිම්මල්. බිම්මල් ඉස්සලාම තෝරා එය කුඩා කැබලි වලට කපා ගන්න. එය හදන්න ඕන ද්‍රව්‍ය ටික අරන් තියෙනවා. ලූණු, රම්පේ, අමු මිරිස්, තක්කාලි, කරපිංචා, සුදු ලූණු. ඊළඟට ගින්දර පොඩි ගානක් තියාගෙන තෙල් තාච්චිය රත් වෙනකන් තියා ගන්න ඕන ටික වෙලාවක්. තෙල් තාච්චිය රත් වුණු පසු එයට එකතු කරගන්න පොල් තෙල් ටිකක්. මම තෙල් එක රත් වුණාට පසු අඹ ස්වල්පයක් දමා ගන්නවා. ඊළඟට මම සුදු ලූණු දාගෙනවා. සුදු ලූණු, කරපිංචා, රම්පේ අපි කපාගත් ද්‍රව්‍ය ටික දාගන්න. දමා එය ටෙම්පරාදු කරගන්න. ඊළඟට මම මිරිස් දාගන්නවා. කහ කුඩු 3-5 දාගන්න ඕන. ගම් මිරිස් ටිකක් දාගන්න. ඊළඟට ලුණු ටිකක් දාගන්න. කලවම් කරගන්න. ඊළඟට අපි චූටියට කපාගත්ත බිම්මල් ටික දාගන්න. දමා ඒ කලවම් කරන්න. ඉතින් කලවම් කරගන්න. කලවම් කරගත්තාම තියෙන පාට තමයි මේ. ගන්නවා. දැක්කනේ පාට ලස්සනයි. ඒ චුට්ටක් දාලා ඉතින් අපේ බිම්මල් එක හැදීගෙන යනවා. අපේ බිම්මල් එක අපි හදාගෙන ඉද්දී චුට්ටක් ගින්දර අඩු කරනවා. හරිද? අඩු කරන එක කලවම් කරගන්න. ඊගෙන ඉද්දී පාට මේ පස්සෙන් කලවම් කරලා තියාගන්න. අපි ගින්දර අඩුම කරගෙන තමයි තියෙන්නේ අපේ බිම්මල් එක හැදීගෙන ඉන්නේ හින්දා. ඉතින් අපේ බිම්මල් එක නම් හැදීගෙන යනවා ලස්සනට. බිම්මල් එක හදලා ඉවරයි. මෙන්න මෙහෙම ගින්දර ඕෆ් කරගෙන අපි බලමු රහ. ඇත්තම රහයි ගානට තියෙනවා.